කොයි කාලේ වගේද ඔය YouTube channel එක පටන් ගන්නේ? දැන්ට නම් හරියටම අවුරුද්දකට කලින් මේ මෑත් එකදිම සිද්ධ වෙච්ච එක තමයි අලින්ගෙන් ප්‍රශ්න වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට ඔෆ්ලයින් මැප් එක දාගෙන ෂේප් එකේ හොයා ගන්නවා පාර කොහොම හරි. එහෙම තමයි යන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඇත්තටම ඔය කියන විදිහටම සෝලෝ ට්‍රැවලින් යනවද කට්ටිය? බහුතරේ නම් නෑ. ඇත්තටම නෑ. ගොඩක් කැමරාව පිටිපස්සේ අනික් කට්ටිය ඉන්නවා. හයි අද අපි ටිකක් වෙනස් විදිහේ වැඩක් කරන්න හිතුවා. travel with story කියන අපේ channel එකෙන් හැමදාම කරන්නේ මම මගේ partner අපි දෙන්න ගිහිල්ලා කොහේ හරි තැනකට ගිහිල්ලා ඕගොල්ලන්ට වීඩියෝ එකක් හදලා ගේනවා. හැබැයි අපි වගේ නෙමෙයි අපිට වැඩි අත්දැකීම් බහුල travel කෙනෙක් අද අපි ගෙනල්ලා තියෙනවා ඕගොල්ලන්ට කතා බහ කරන්න. මේ නමින් චාතුස් බෝයි. අයිබෝන්. ඉතින් අය කොහොමද ජීවිතේ? මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල ඉතින් ජීවිතේ හොඳින් යනවා. වැඩ කටයුතු කරගෙන ට්‍රැවල් කරලා ජීවිතේ ලස්සනට ගෙවනවා. එතකොට මේ හැමෝම දන්න චතුස් බෝයි කියන්නේ කවුද ඇත්තටම? මම ඇවිල්ලා මගේ නම දුවින්දු චතුෂ් කබේරත්න. මං ගෙවල් මාතලේ දැනට වැඩ කරන පෞද්ගලික ආයතනයක වීඩියෝග්‍රැෆර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒවා තමයි ඉතින්. එතකොට ගෙවල් දොරවල් අම්මා තාත්තා මට අම්මයි අප්පච්චි අය අක්කා ඉන්නවා. ඉස්කෝලේ ගියේ මාතලේ විජය කොලෙජ් එකට. ඊට පස්සේ A level වලස මේ අලවත්තුගොඩ සෙන්ට්‍රල් කොලෙජ් එකට ගියා. ඔය ටික තමයි විනෝදාංශ විදියට ට්‍රැවලින් කරන එක තමයි කරන්නේ. විනෝදාංශ විදියට ට්‍රැවලින් කරන්නයි තෝරගත්තේ. ඒක ඇත්තටම අපි මානසික නිදහස වෙනුවෙන් කරන දෙයක් හින්දා ඒක තෝරගත්ත ඇත්තෙන්ම. මම පොඩි කාලේ ඉඳන්ම ට්‍රැවල් කරන්න ආසයි. ඒත් එක්කම තමයි මේ ට්‍රැවල් කියන එක එක දිගට කරගෙන යන්නේ. එතකොට YouTube එකේ නේට ට්‍රැවල. එතකොට TikTok එකේ චතුස් බෝයි. එතකොට මේ දේවල් හැදුනේ කොහොමද? මේකේ පටන් ගන්න කොහොමද? කොහොමද ඇයි ඔයාලට මෙහෙම YouTube channel එකක් හදන්න ඕනේ, TikTok channel එකක් හදන්න ඕනේ කියලා හිතුනේ? ඔයා පොඩි කාලේ ඉඳන්ම ට්‍රැවල් කරපු මිනිස්සෙක් විදිහට. මම ට්‍රැවල් කරේ ඇවිල්ලා මගේ ආසාවට ඇත්තටම පොඩි කාලේ ඉඳන්ම කරා. ඒත් ලොකුවට ට්‍රැවල් කරේ නෑ පොඩි කාලේ. ඊට පස්සේ ජොබ් එක කරද්දි දැන් ස්ට්‍රෙස් වෙනවනේ. ඒක රිලීස් කරගන්න තමයි ඇත්තටම හයික් කියන්නේ. ඔය පුළුවන් තරම් ඇවිදින්නේ, ගියලි වලට යනවා. ඒව කරන්න පටන් ගත්තා. ඒත් එක්කම ඊට පස්සේ මම TikTok channel එකක් තිබ්බා. ඒකේ මම ඩ්‍රෝන් වීඩියෝස් දාලා හිටියා. ඒත් එක්ක මට යාළුවා කිව්වා අනේ පටන් ගන්න YouTube channel එකක්. ඔයාගේ වීඩියෝස් ලස්සනයි. මේ YouTube channel එක පටන් ගන්න කියලා කිව්වා මගේ යාළුවා. ඒ හින්දාම තමයි හිතලා පටන් ගත්තේ දැන්. සාමාන්‍යයෙන් කොයි කාලේ වගේද ඔය YouTube channel එක පටන් ගන්නේ? දැන්ට නම් හරියටම අවුරුද්දකට කලින් පටන් ගත්තේ මේ ළඟදී මෑතකදී පටන් ගත්තා. TikTok කියන සමාජ මාධ්‍යවල ඊට කලින් ඉඳලා පාවිච්චි කරනවා. TikTok එක මම 2020 පටන් ගත්තේ. ඒක දැන් දිගටම කරගෙන යනවා. එතකොට අයියෝ ජොබ් එකකුත් කරනවා. ඒ අතරතුර ඔයාගේ channel එකේ නිතර වීඩියෝස් වැටෙනවා. ඒ කියන්නේ ඔයා ජොබ් එක කරන ගමන් travel කරන එක නිතරම වගේ කරනවා. කොහොමද මේ දෙක බැලන්ස් කරන්නේ? බැලන්ස් කරන්න කියන්නේ ඉතින් ජොබ් එකේ නිවාඩු දවස්වලට තමයි ඇවිදින්නේ බොහෝ වෙලාවට. යාළුවොත් එක්ක තමයි බොහෝ වෙලාවට ඇවිදින්නේ. ඊට පස්සේ
ජොබ් එක වෙල්ලා රෑට තමා වීඩියෝස ඩික් කරන්න ටික වෙන්නේ එහෙම තම කරගෙන යන්නේ සාමාන්‍යයෙන් වගේ යාලුවොත් ජොබ් කරන ඇති කට ඔයගොල්ල එකතු කරගනින්ද පුළුවන්ද නැත්තං වා වගේ මාසාාව තියෙන කටියත් එකද විදින්න කොහොමද මට ගොඩම් එකතු වෙලා ඉන්න අපි වගේ මා ඇවිදින් ආස කට්ටිය ඒකින්ද ලොකු ගැටලුවන්න ඒ කට්ටියක් බැලස් කරගෙන ඒකටියකින් නිවාඩු බැලස් කරගෙන අපි ඇවිදි නොයිති එතකොට මේ ඕගලන්ට මොනවත් තියෙන අත්දකින් සාමාන්‍යෙන් අමතක නොවමන අත්දකින් මොනවත් තියෙන අමතක නොවන අත්දැකීම් කියන්න ඉතින් ගොඩත් තියෙනවා එක ඒවා මේ මෑතකදිම සිද්ධ වෙච්ච එක තමා අලින්ගෙන් ප්‍රශ්න වෙලා දීනවා ඊට පස්ස වෙන ඉති ලොකුව ඒවා වෙලා නෑ අනික්කව ඉතින් ඔය වැටෙන කරන ඒවා තමයි ඉති ඒ කියන මේ සාමානයෙන් අතරබංවීම් මරව මේවා අතරමං වෙලා තින්න සෑන් අතරමං වෙලා තියෙනවා අන්දට කොහොමද ඔගොලොයි මේ නැවත පාර හොයාගන්නේ පාරහොයාගන්න අපේ ගොඩක් වෙලාට ඔෆ්ලයින් මැප්දාගෙන තම යන්නේ ඒත් ඉතින් අතරමං වෙන්න තියෙන චාන්ස් තියනවා ගොඩක් වෙලාට අපහු කන්දෙ භාගයන්න කලා අපහු හැල්ලයි අප අවස්ථාත් තියෙනවා එහෙම නැත්ත ඉතින් අපි ගොඩක් කලාට ඔෆ්ලයින් මැප් එක දාගෙන ශේප්පගේ හොයාගන්න පාරකොහොමාරි එහෙම තම යන්න ඉතින් ගොඩක් වෙලාවට එතකොට ඔයා ගොඩක්ම යාලු එක්ද ට්‍රවල් කරන ඇත්තන් සෝලෝ ට්‍රවලින් උත් කරනවාද කොහොම ගොඩම්ම යන්න යාලු එක්ක සෝලෝත් කරනවා යාලුව දෙතුන් දෙෙන එක්කත් යනවා ගොඩක් කට්ටිය එක්කත් යන ඇති තියන් කෙනෙක්ට හිතන්න පුළන් සෝලෝ ට්‍රවලින් කිව්වාම ඇත්තර මෙයා තව කවරුවර එක්ක යන ඇති කොහොමත් තනින්නම් මේ ගමන යන්න බෑ ඇත්තරම ඔය කියන විදිරම සොලෝ රැවලින් යනවද කට්ටිය බෞතරයනක් නෑ ඇත්තරම නෑ ගොඩක් කැමරා පිටි පස්ස අනිකට ඉන්නවා මන් දන්න විදියට මේ කීප දෙනෙක් යනවා ඇත්තරම සෝලෝ ටව කරන කට ඉන්න අනිවාරෙන්ම මොකද ඇත්තට මේක ගොඩක් අවදානන් ගමන තනියම යනවා කියන මොක්කරි සතෙට්ට මුණ දෙන්න වුණා මොක්කරි කරදරයක් වුණා එක ඇත්තරම අවදානන් ගමනන්නේ එකටී ගොඩක් ඇත්තරම යන්නේ නෑ ඇත්තරම දැන් සෝලෝ රැවලින් කියන්නේ තෝගේ ආසාවක්ද නැත්තන් ඇත්තරම මේ චරල්ලගේ යුටියබ්ගේ මොනහරි වීඩියෝ ගත්දාගන්න රීච්ච හදාගන්න එහෙම කරන එකද නැත්ත ඇත්තරම සෝලෝ ට්‍රවලින් කරලත් විනෝදස්ත්‍රයක් ලබන්න පුළුවන්ද මනුස්සේ මම ඉස්සලාම කොහොමද මේ එක්ස්පිරන්ස කොහොම බලන්ටම ඇවිද්දේ සෝලෝගේ නැතුවහෙම ලොකු ආසාවත් තිබුණ එක්ස්පිරන්ස එක බලන්න ආසාව තිබෙන සහ යාලුව නැති වුණාම යන්න හිතෙනවා ඇති අඩ මට යන්න මෝනි කියලා ගමනත් තිබ්බත් ඒකම සෝලෝ හරි යන්න තම ප්ලෑන් කරන්නේ එතකොටයි ඔයා මේ වෙනකං ගිහිලා තියෙන හොඳම ගමනමකක්ද ගියපු හොඳම ගමන් ගොඩක් ගිල්ලා තියෙනවා හොඳ මේ වගේෙන් කියන්න ඉතින් ලංකාව අමාරුමහික ලකය කලන කලා තියෙනවා එක කවදාවත් අමතක වෙන්න ඒවගේ මීට පස්සේ නකල්සල අමාරුම කන්ද නැගල් තියෙනවා ඔයගේ දැන්තිමට ගිපු කරගස්තැන්න සංචාරයක කවදාත් අමතකෙන්න මොකද අලින්ගෙන් සෑහන බය හිටියේ ගමන ඇත මේ ගමන දුකා දුනේ අලින්ගෙන් කියන්නේ අලින්ගේ ප්‍රශ්නයක් වුන්න එවුනාට බය ඇත්තම එකන්නේ අලියෝ ඉන්න තැනක තම අපි ගෑම් කරේ ඒ වගේම දැන් අපි යන අපි ගියපු ගමනේ කලින් ගියපු කට්ටියට යන්න බැරිවිදියට පාරවල් වෙනස් වෙලා තිබේ කියන්නේ නාය ගිහිල්ලා ප්‍රශ්න වෙලා තිබ්බේ ගොඩක් අපි පාරවල් හොයාගෙන එහෙම තමා ගියේ අනික වල්ලාලි ඉන්න රජ දහනක් කියක එතකොට යනකොට දැන හිටිය අලි ඉන්න දැනගෙන තමගේ අපි ලෑස්ති වෙලා ගියේ අපි යන්න රෙකමන්ඩ් කරන්න මොකද එතන අනිවාරෙන් හිටයොක් ගානවා එතකොට අයි ඔගොල්ලන්ට කොහොමද මේ කෑම බීම දැක ඔගොල්ල ගිහාම අනිවාරෙන් කැම්පින් කරනගෙන රැකින් නොමයි තර කොහොම දේවට කෑම්බීම අරයන්නේ කොහොමද එතකොට උස කන්දන්න අගිද්දී බරාඩුවෙන් ගෙනියන්න ඕනේ කොහොමදේ අපි කට්ටිය දැන් කොහොමත් යන්නේ අඩුම 4 දෙනෙක් උපරිම 3 දෙනෙක් තමයි අඩුම 3 දෙනෙක් තමයි වෙන්නේ ඒකින්ද අපි කට්ටිය බර ටික බෙදාගෙන බැලන්ස් වෙන්න තමයි ගෙනියන්නේ අපිට එන්ට් එකක් ගෙනිච්චත් ඒක 3 දෙනා මාරුවේ මාරුවට තමයි ගෙනියන්නේ ඒකින්ද බර බැලන්ස් කරගන්නවා බර හින්දා තමයි ඇත්තටම හයික් එකක් අමාරු වෙන්නේ ගොඩක් පටන් ගන්න කට්ටිය කරන වැරද්ද තමයි ගොඩක් බර ගෙනියනවා ඒක අනිවාර්යෙන් අපි මැනේජ් කරගෙන ගෙනියන්න ඕනේ ඉවෙන්ට් එකට කලින්ම ටිකට් බුක් කරන්න හොඳම තැන ctickets.lk එතකොට අයවාද ජීවත්තෙන්නේ මාතලේ ප්‍රදේශය එතකොට ඔයා මේ හයික් කරන්න නැත්තන් කඳුනගන්න ඒ ප්‍රදේශය අවටමද සැරිසරන්නේ නැත්තං මාතල දිශිකින් එහ පැත්තරත් යනවාද කොහොමද මං එහෙම නෑ ම ලංකාය පුළුවන්තර හැමදනම තමයි යන්න බලන්නේ ගොඩම මං ආස නකල් සරේංජක කඳුනගන්න මොකද ඒ කණ්ඩු සෑහන් ප්‍රමාණයක් තියෙනවා ඊට පස්සේ අය ආසයි ශ්‍රීපා දඩවී කඳුනගන්න
ඒකහින්ද මට එහෙම විශේෂ තැනක් නෑ ලංකාව වටේම තියෙන කඳු නගින්න තම ගොඩම්ම කඳු නගින්න ආස එහෙම තමයි ඉතින් ලංකාව එතකොට ඔය මේ ඔයාගේ හයික්කයක් කරලා වගේ කොහොමද මේ මහන්සිය එතකොට ඒ දේවල් එක්ක නැවතයි ජොබ් එකට යන්න ඕනේ කොහොමද ඒ දේවල් මං ගොඩක් මේ කියන්නේ හයික් අපි හයික් එක නගින දවසයි ආපහු එන දවසයි මං ඊට පස්සේ ආයි බෑකප් එකට රෙස්ට් කරන්න දවසක් තියාගන්න අනිවාර්යයෙන්ම නැත්නම් අමාරුයි ඇත්තටම වැඩ කරන්න. එහෙම නැතුවත් වැඩ කරලා තියෙනවා ඒ උනාට ඒක හරියන්නේ නැහැ. අනිවාර්යෙන් රෙස්ට් එකට දවසක් තියාගන්න. දවසක් තියාගන්න ඕනේ. ඒතකොට ඇත්තටම දැන් මේ අලුතෙන් channel එක පටන් ගන්න කෙනෙක්ට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? channel එක පටන් ගන්න අයට කියන්නේ මුලින්ම පටන් ගන්න හිතන් ඉන්න අයට කියලා. අනිවාර්යෙන් ඔයාලා එහෙම හිතන් ඉන්නවනම් කියන්න තියෙන්නේ ඉස්ලාම් වැඩේ පටන් ගන්න. කල්දාදා ඉන්න එපා අද වලට හිතුනොත් අනිවාර්යෙන් හෙට ගිහිල්ලා කොහේ හරි ඔයාලට ට්‍රැවලින් channel එකක් කරනවා නම් හෝ වෙන මොකක් හරි channel එකක් කරනවා නම් ඒක අනිවාර්යෙන් පටන් ගන්න කියලා තමයි කියන්නේ. මොකද හිත ඉන්න එපා මේ වැඩේ වෙන්නේ නැහැ. ඒකින්ද අද හිතුනොත් හෙට ඒ වැඩේ කරන්න පටන් ගන්න. ඔයාලට ඩිවයිස් නැහැ කියලා මේ එහෙම මගහැරලා ඉන්න එපා. මොකද මාත් පටන් ගත්තේ මගේ ෆෝන් එකේ. මේ ෆෝන් එකෙන් තමයි පටන් ගන්නේ අදටත් කරන්නේ එහෙමයි. මගේ YouTube channel එකේ කියන්නේ වීඩියෝ එකක් අප්ලෝඩ් වෙන්න 95ක් වෙන්නේ මේකෙන් මම රෙකෝඩ් කරන්නේ මේකෙන් එඩිට් කරන්නේ මේකෙන් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ මම ඇත්තටම එන ගමන් මේ අයියෙන් ඇහුවම කොහොමද ඔයා එඩිට් කරන්නේ කලර් ග්‍රේඩ් එක ලස්සනයි කොහොමද කරගන්නේ කියලා. එතන ඔය හැම දෙයකටම ෆෝන් එකෙන් තමයි පාවිච්චි කරනවා කියලා කිව්වේ. කරන්න බෑ කියලා හිතා ඉන්න අය මට PC එකක් නැහැ ලැප්ටොප් එකක් නැහැ. එතකොට කැමරාවක් නැහැ. ඒව කියලා හිතා ඉන්න අය තමන්ගේ අතේ තියෙන ෆෝන් එකෙන් මේ දේ පාවිච්චි කරලා මේ දේ කරන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය චස්බෝයි. ඉතින් ඒ ටික තමයි මුලින්ම පටන් ගන්න කෙනෙක්ට කියන්න තියෙන්නේ. ඊට පස්සේ ට්‍රැවල් කරන්න ආසයට තියෙන ගොඩක්ම ප්‍රශ්නයක් තමයි කවුරුත් නැති ප්‍රශ්නේ. ඒකට ඉතින් හොඳම කියන්නේ දෙන්න පුළුවන් හොඳම විසඳුම තමයි මේ Facebook එකේ group තියෙන ඕන තරම් ට්‍රැවල් කරන්න ආසයට. ඒකේ ඔයාලට කමියුනිටි පෝස්ට් එකක් දාලා ඔයාලට ඒ කට්ටිය එකතු කරගෙන යන්න පුළුවන් ඉතින්. එහෙම නැත්තම් තියෙනවා තව දැන් එක එක ඉවෙන්ට් කරන කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය ඉවෙන්ට් වලට සහභාගී වෙලා එහෙම යන්න පුළුවන් ඉතින්. පොඩි ගාණක් වියදම් කරගෙන ඔයාලට ඒ අත්දැකීම් ගන්න පුළුවන් අනිවාර්යයෙන්. එහෙම යන්න බෑ කියලා හිටියොත් බෑම තමයි. එහෙම දෙපාර තුන් පාරක් ගියට පස්සේ අපිට හොඳ නැවතුම යාළුවෝ හම්බ වෙනවා. ඊට පස්සේ අපි හොඳම උදාහරණ අපිට අපි මේ ඊට පස්සේ Facebook එකේ ෆොටෝ දාද්දි යාළුවෝ ඕන තරම් හම්බ වෙනවා. දැන්ට වුණත් එහෙම සංචාරය කරන්නේ අපි මේ මගේ ඔහම Facebook එකෙන් සෙට් වුණ යාළුවෝ තමයි ගොඩක්ම ඉන්නේ. ඊට පස්සේ අය මේ කැම්පින් කරන්න ඉන්න ආසයට තියෙන ප්‍රශ්න කැම්පින් බඩු සම්බන්ධව. ඒකටත් ඕන විසඳුම් තියෙනවා. රෙන්ට් කරන තැන් ඕන තරම් තියෙනවා. ඒවායින් රෙන්ට් කරගෙන අමාර කඳුවල තියෙනවා මේ කන්ද පාමුල තියෙනවා ගොඩක් කට්ටියම ඒ අවට ගෙවල් වල කට්ටිය රෙන්ට් කරනවා. එහෙම කරන්න පුළුවන් නැත්නම් ඔයාලට ඒ වලට යන මාර්ගය අතරතුර අනිවාර්යෙන් තියෙනවා. රෙන්ට් කරන බඩු වල තත්ත්වය කොහොමද? ඒ කියන්නේ ටෙන්ට් එකක් ගත්තොත් අපි හිතනවා සමහරින් මේ ගොඩක් පාවිච්චි කරලා හින්දා තෙමෙනවා දෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්න තියෙනවද නැත්නම් එතන අපි ගිහිල්ලා බලලා ගන්න ඕනේද? ඔව් අනිවාර්යෙන් ප්‍රශ්න තියෙනවා. මොකද ගොඩක් කට්ටිය ඔයගේ පාවිච්චි කරනවනේ ලොකු දැනුමක් නැතුව පාවිච්චි කරන්න. ඒකින්ද අනිවාර්යෙන් මේ වගේ ඩැමේජස් තියෙනවා. ඒව ගැන අනිවාර්යෙන් බලලා ගෙනියන්න. ඒකින්ද මේ කියන්නේ ගොඩක් මේ වගේ ටෙන්ට් ගැන කතා කරොත් නම් අනිවාර්යෙන් තෙමෙන ඒවා තමයි තියෙන්නේ. එහෙම හොඳ ටෙන්ට් කරන කට්ටිය අඩුයි. එහෙම රෙන්ට් කරන කට්ටියත් ඉන්නවා. ඔයාලට ඒ ගැන දැනගන්න ඕන නම් අපෙන් අහන්න අපි විසඳුම් තියෙනවා ඒකට. එතකොට අය වගේ මේ වැඩවලට උදව් කරපු කට්ටිය. එතකොට දැන් ඔය කඳු නගින්න යනවා සාමාන්‍යයෙන් අලීන තැන් වලට යනවා. ඒ වගේ තැන් වලට යනවට ගෙදර අය කොහොමද කැමති නැහැ. මොකද තමන්ගේ දරුවා. එතකොට මොන වගේ අදහසක්ද ගෙදර අය ඔයා ගැන මේ දේවල් වල මුල් කාලේ හරි දැන් වෙනකොට මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ? එතකොට අන්තිම වශයෙන් මේ ගමනේ එන්න උදව් කරපු කට්ටිය ගැනත් මතක් කරමු. ඇත්තටම ගෙදර කට්ටිය මුලදී කැමති නැහැ. ඉතින් කවුරුත් කැමති නැහැ මේ කොයිවත් කැලෑවල යවන්න. මේ දැන් මම වීඩියෝස් කරලා ඒවා දැකලා මම පරිස්සමට ගිහින් එන හින්දා එහෙම දැන් ලොකු ගැටලුවක් නැහැ. දැන් අවදානම් තැන් වලට යද්දි ගොඩක් මම කියලා යන්නේ නැහැ. ඉතින් එහෙම කියලා යන්න හොඳ නැහැ. කියන්න නැතුව යන්නත් හොඳ නැහැ. කියලා ගිහිල්ලත් බෑ. මං ඒ කියන්නේ තව වෙන කවුරු හරි දැනුවත් කරලා යන්නේ වැඩිහිටියෙක් වෙන මේ නෑදෑයෙක් හරි කවුරු හරි දැනුවත් කරලා යන්නේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. කරදරයක් වුණත් මේ දන්නවනේ. එහෙම තමයි යන්නේ. මේ වැඩවලදී ගොඩාක් මට යාළුවෝ සෑහෙන ප්‍රමාණයක් උදව් කරලා තියෙනවා. නම් වශයෙන් කියන්න බෑ. ඇත්තටම සෑහෙන යාළුවෝ ප්‍රමාණයක් අපි කට්ටිය ගැන කිව්වොත් ගොඩක්ම මගේ ඔය ජයපුර කැම්පස් එකේ යාළුවෝ වගේක් ඉන්නවා. ඒ කට්ටිය මට channel එක පටන් ගන්න උදව් කරා සෑහෙන්න. ඊට පස්සේ මගේ ඉස්කෝලේ යාළුවෙක් ඉන්නවා.
මංකරපු කෝස්සල යාලුව ඉන්නවා ඊට පස් ෆේස්බුකින් සෙට්ටුන යාලුව සෑහන ප්‍රමාණය මට උදව් කරලා තියෙනමේදී. ඉතින් ඔන්න විදිර තම අපි අද චතුස් බෝයක කතාබහ කරේ එයාගේ අදකින් වෙදාගත්තේ අද මෙතැන් ඇවිල් අපේ චනලගේ අපේ පලවෙනි ප්‍රෝග්‍රම් එක විදිරවා අපි සිලට් කරගත්ත ඇත්තරම ඔයාගේ වීඩියෝ ලස්සන හිද තම මට අහම්බෙන් ටික්ටෝකයින් දැකලා වාටමන් කතා කරේ වා කතාකරගමන් එන්නම් කිවා බොහම ස්තුතියක්ේ ආරාධන පිළියරන් මෙතෙන්ටාවට ඇත්තරම හොඳ වැඩ අලුතින් අපි වගේ නක YouTube චැනල් කරන කට්ටියටත් හොඳයි ඒවගේම අලුතින් කරන්න ඉන්න කට්ටියටත් මේකින් දැනුමක් ගන්න පුළුවන් ඇත්තෙම හොඳ වැඩක් ඉස්සරට දිගටම කරගෙන යන්න කියල්තම කියන්න තියෙන්නේ බොහම ස්තුතියි එහෙනම් අදර අපි සපුගත්නවා චතුස් බෝයි වගේ තව කෙනෙක්ව අපි ආයි ළඟදිම අරන්ගෙනවා අපිත් එක්ක රැඳිලයින් ඉවෙන්ට් එකට කලින්ම ටිකට් බුක් කරන්න හොඳම තැන ctickets.lk